පුංචි කාරණයක් විතරක් කියන්න. සියලු අකුසල් බැහැර කරනකොට හරි වැදගත් මාතෘකාවක් තමයි පින්නතුනි කට කියලා කියන්නේ. ඉස්සරලම කටට මොකද කරන්න ඕනේ? මෙව හෙට ඉඳන් කරන්න ඕන හොඳ. එහෙම නැත්නම් ඔහොම ඉඳගෙන ඉන්න එක තේරුම් නැහැ. හෙට ඉඳන් මම මේ කියනවා කරන්න මතක තියාගෙන. එහෙම පිච්චයක්වත් තියදන් වෙන්නේ නැහැ. දැන් දවසට කුණුහරුප කීයක් විතර කියනවා? දවසට ඕනේ. සාමාන්‍යයෙන් තාතෝ කියලා කීපාරක් විතර දවසට කියනවා. කටවල් ඇරියොත් එව්ව නෙමෙයිද කියන්නේ? ඔයත්තන්ට පුළුවන් නම් හෙට ඉඳන් මම මේ කියන එක හොඳට අහගන්න, හොඳට මතක තියාගන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝවත් නොකිය ඉන්න බැයිද? එහෙම ඉන්න බැරි නම් ඇත්තටම ඉඳගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. එයි වචනෙන් තමයි පින්නතුනි මේක පටන් ගන්න. අපිට කේන්ති යන්නේ ඔයා කියලා බයිනකොටද තෝ කියලා බයිනකොටද? පැහැදිලිද වචනේ තියෙන බරපතල? ඒක බලන්න පුළුවන් යන ගමන් කාට හරි කියන්නකො තෝ කියලා. එහෙම නිකන් 7-8 දිනකට කියන්නේ එහෙම නෑ. හොඳ ගුටි කන්න. වාචාය සංවරෝ සාදු. ඔය වචන හරි සංවර වෙන්න ඕන පින්නතුනේ. පින්නතුනේ මොහොතයි ඊයේ කොහෙද බන තිබ්බේ? කොහොම හරි පූසෙ පැන්න මැද්දේ. පූස පැනලා ඉවරුනේ කෙලවරින්මයි. කොහොමද මැද්දට පූසෙ පැනගෙන යනකොට මිනිස්සු කෑ ගහලා බය වෙලා නැගිටලා බල්ලා දැක්කින්ද මට ඒක මතක් වුණේ. හරි. ගෙවල් දොරවල් වල ඉන්නකොට හොඳට කට පරිස්සම් කරගන්න. පළවෙනි එක. මම මේ කුඩාවැල්ලේ සත්පුරුෂ පින්නතුන්ට කියන්නේ හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. පුරුදු වෙන්න. ඔය දැන්